එලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම ඔයාලට ගෙනලා තියන්නේ මගේ Minecraft Survival Series එකේ දෙවැනි එපිසෝඩ් එක. පළවෙනි එපිසෝඩ් එක බැලුවේ නැත්තම් බලලා එන්න. හරි ඉතින් අද අපි අයන් හොයන්න යන්න හදන්නේ. මං ගාව තව අයන් 10ක් තියෙනවා. ඒ ටික මේකට දාමු. අද අපි කොහොම හරි සම්පූර්ණ අයන් නාම එකක් හදාගන්න තමයි යන්නේ. ඉතින් මම මෙන්න මෙතන තියෙන කේව් එකට යනවා. පතකේ එකක් තනිකර අපි මෙන්න මෙතනින් බහිමු. ෂේප් එකේ බහින්න ඕනේ. හිමීට බහිමු. පඩින්න. හරි. නියමයි. මෙන්න මෙතන ඩයමන්ඩ් තියෙනවා. මම පෙන්නනම් මෙන්න මෙතන ඩයමන්ඩ් තියෙනවා. හැමතැනම ඩයමන්ඩ්. ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක හොඳයි. අපි ඉස්සරහට ඔය ඩයමන්ඩ් මයින් කරමු. දැන් අපිට ඩයමන්ඩ් ඕන වෙන්නේ නැහැ. අන්න ඒකයි. මේක ඔයාලේ කලින් එපිසෝඩ් එක බැලුවා නම් දන්නවා. මෙතන තනිකර ලාව ගඟක් තිබ්බේ. මම මේක මෙන්න මේ විදිහට වතුර දාලා ඔක්සිඩියම් බවට පත් කරා. කලින් එපිසෝඩ් එක බැලුවේ නැත්තම් අනිවාර්යෙන් බලලා එන්න. මොකද ඒකේ තමයි අපි මේක පටන් ගත්තේ. දැන් මේක දෙවෙනි එපිසෝඩ් එක. මෙන්න මේකේ එකට යන් අපි. මේකට යමුද? ඔව් ඔන්න මේකට යන්. හරි. මේ හැම තැනම ලාවා තියෙනවා. ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ මේ වගේ කේව් වලට එද්දී. මම මේකට කලින් ඇවිල්ලා කමන්නේ ඔන්න හයියා. ඕකේ මෙන්න මෙතනින් යන එක තමයි පොඩ්ඩක් හිමීට යන්න ඕනේ. හරි. මං ගාව ටෝච් තියෙනවනේ. කෝ ටෝච් ටික. අපි ටෝච් ටික අරගෙන මෙතන රෙඩ් ස්ටෝන් තියෙනවා. අපිට ඉස්සරහට ඕන වෙනවා. දැන් ඕන වෙන්නේ අපි මෙන්න මේ පැත්තට යමු. මේ පැත්තේ අයන් තියෙයි කියලා මට හිතෙනවා. මේ තියෙන්නේ මචං. පටන් ගන්න තැනම අයන්. එතන එකයිද තියෙන්නේ? නෑ. තව තියෙනවනේ. ඔව්. හරි ඉතින් යාළුවනේ පාරවල් දෙකක් තියෙනවා. අම්මට සිරියව මෙතනත් අයින් තියෙනවා නියමයි. හරි මෙන්න මේකත් කඩාගමු. හුටා. හරිනේ අමාරුයි. දැන් මේ පාර මේක වහපන්කෝ. මංගාව මොනවා හරි බ්ලොක් වගේක් තියෙනවද දන්න ඉන්න බලන්න. අපි ඩර්ට් වලින් වහලා දාමු මේක. නැත්තම් ඔතන වතුරත් එක්ක මයින් කරන්න බෑ කරදරයි. හරි. එතන තිබ්බු අයන් අඩෝ එතන එක අයන් එකයි මන් තිබිලා තියෙන්නේ. වහපු එකත් පාඩුයි කමන්නේ. අපි දැන් යමු මෙන්න මේ පැත්තට. හරි. අඩෝ. මෙතන ස්පෝන් එකක් කියහන්කෝ. මකුළුව ස්පෝන් වෙන එකක්ද කොහෙද අර මකුළු තැල් තියෙන්නේ. ඒකනේ ඉතින් අනේ මන්ද මාත් මහ ගොන් කතා කියන්නේ. මේකට යනවද ඔන්න හේ. යමු මෙතන. අපිට ඉස්සරහට සුපිරි XP ෆාම් එකක් හදන්නත් පුළුවන් වෙයි කියන්නේ. අම්මට සෙරියකෝ මකුළුව නෙමෙයි කේව් ස්පයිඩර්ස්ලා. මම මුන්ට නම් කැමතිම නෑ මුන් හින කැතයි. නිකන් ස්පයිඩර්ස්ලා අම්මට නිකන් ස්පයිඩර්ස්ලාත් ඉන්නවා කියහන්කෝ. හරි කමන්නේ. මේ මකුළු දැල් ටික මුලින්ම කඩාගෙන එමු. මෙතන චෙස්ට් එක අරින්න. චෙස්ට් එකක් නැද්ද කොහෙද මං අනේ මන්ද. මංගව තියෙන්නේ ටෝච් 3යි අවුලන්නේ. තව දෙයක් කියන්න ඕනේ. පොඩින් මේ මකුළුවත් එක්ක බෑ මකුළුවක. මේ වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක නැතුව ඇති. මට ඒක මුලින්ම කියන්න අමතක වුණා. මේ ඒකේ හින්දා වීඩියෝ එක පොඩ්ඩක් අවුල් ගණන් ගන්න එපා. මේ වීඩියෝ එක නම් මහමතු ඇති බෑග්ග්‍රවුන්ඩ් මියුසික් නැති හින්දා. ඕකේ. වටපිටාවේ කවුරුත් නැහැ. මේ ටිකත් ගලව ගමු. හරි අඩ මෙතන බලහන්කෝ ඒකෝ. හරි අපි ඉස්සරහට මේ ස්පෝන් එක පාවිච්චි කරලා අඩෝ මෙතන මයින් ෂාෆ්ට් යන්නේ. අපිට කියන්නේ මේකටත් යන්න පුළුවන් වෙයි ඉස්සරහට මයින් ෂාෆ්ට් එකට. නියමයි. මේ ස්පෝන් එකේ අඩෝ මොකක්ද ඒ උනේ? මන් දන්නේ. හරි ඉතින් මම ඒ කේව් එකෙන් එළියට ආවා. එතන ඉන්න එකත් කොහොමත් වැඩිය හොඳ නැහැ.
හරි අපි දැන් අපි ගාව තියෙන අයන් ටික ස්මෙල්ට් වෙන්න දාමු. 20ක් තියෙනවා මං ගාව ඔක්කොම අයන්. ඒ ටික ඔක්කොම අපි ස්මෙල්ට් වෙන්න දාමු. කෝල් දාලා හරියන්නේ අපි මේ වුඩ් ටික දාමු. හරි අපිට තව අයන් ඕනේ 4ක්. මොකද ආම එකක් හදන්න මම දන්න තරමින් අයන් 24ක් ඕනේ. 24ක් ඕනේ. අපි එහෙනම් ආපහු බහැලා තව අයන් ටිකක් මම එකතු කරගන්නම්. ගාව දැන් ඇති වෙන්න අයන් තියෙනවා. ඕකේ අයන් තියෙනවා. අපි මේ ටික ස්මෙල්ට් වෙන්න දාමු. එහෙනම් ඉතින් මේ ටික ස්මෙල්ට් වුණාට පස්සේ හම්බ වෙමු. ඔන්න දැන් නම් 20ක් තියෙනවා. අනිත් එකෙත් ඇති. ඒකෙත් 4ක් තියෙනවා. නියමයි 25ක්ම තියෙනවා වැඩිපුරත් එක්ක. දැන් එහෙනම් අපිට පුළුවන් මේ තියෙන්නේ ඔක්කොම ටික හදාගමු. හරි. දැන් මේ ටික ඔක්කොම අපි අතට අරගමු. මෙන්න මේ විදියට. ඊට පස්සේ ටික එකින් එක දාගමු. කොහොමද දාන්නේ? මේ විදියට. මෙහෙම ඔබාගෙන හිටියට පස්සේ කිබ්බෙම හරියනවා. ඔන්න හරි. දැන් අපි ෆුල් අයන් මං ගාව ෂීල්ඩ් එකකුත් තියෙනවා. මං හිතුවේ කලින් නෑ කියලා. එහෙනම් ඉතින් දැන් මේ වීඩියෝ එක ඉවර කරන්න තමයි මම යන්නේ. ඉතින් මෙච්චර වෙලා වීඩියෝ එක බලපු ඔයාට ගොඩක් ස්තුතියි. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකේ මම ගෙදර හදන්නම්. මතක ඇතුව අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉක්මනටම 100 ගහන්න තියෙනවා. අන්න ඒකයි. subscribe 100 ගහුවට පස්සේ මම speed run එකක් ගේන්න ඉන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වීඩියෝ එකට මතක ඇතුව like එකක් දාන්න. මේකට වැටෙන like ගන්න වැඩි වෙන්න ඊළඟ වීඩියෝ එකත් ඉක්මනට වැටේවි බොහෝ දුරට. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. මෙච්චර වෙලා වීඩියෝ බලපුවාට ගොඩක් ස්තුතියි. එහෙනම් ඔයාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. bye bye.